ආයිබෝන් ඩෙලි පිළිගන්නවා ඉන්ඩු සිනමැටික් YouTube channel එකට. ඔන්න පොරොන්දුන විදිහට පටන් ගත්ත වෙලේ ඉඳන් කම්මැලිකමක් නැතිව ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නවත් බැරිව බලන්න පුළුවන් ඇක්ෂන් වලින් පිරිච්ච The Expendables 2 ෆිල්ම් එකත් ඔයාලට අරගෙන ආවා. ඉතින් ඔයා The Expendables 1 ෆිල්ම් එක බලු නැති කෙනෙක් නම් උඩ වැටෙන කාඩ් එකෙන් හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් හරි ගිහින් ඒ වීඩියෝ එකත් බලලා එන්න කියලා ආදරෙන් මතක් කරනවා. මොකද මේ ෆිල්ම් දෙක අතර පුංචි සම්බන්ධයක් තියෙනවා. නමුත් ඔයාලට මේ වීඩියෝ එක බලලා ඉවර වෙලාම කලින් වීඩියෝ එක බලන්න පුළුවන් වෙන්න මේ ෆිල්ම් දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා මම පැහැදිලි කරලා ඉන්නවා. කලින් ෆිල්ම් එකේදී The Expendables කල්ලියට සමාජිකින් 6 දෙනෙක් හිටියා. නමුත් The Expendables 2 ෆිල්ම් එකේදී කල්ලියට සමාජිකින් 9 දෙනෙක් එකතු වෙනවා. මේ අයගේ නම් මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඉතින් මේ කල්ලිය චර්ච් නම් CIA නිලධාරියට ණය නිසා ඒ ණය පියවන්න චර්ච් ලබා දෙන මෙහෙයුම් සාර්ථකව ඉවර කරන්න වෙනවා. මුලින් මේ අයට පොඩි මෙහෙයුමක් ලැබුණත් පසුව ලබා දෙන මෙහෙයුම වෙනත් කණ්ඩායමක් නිසා ඉතාමත් දරුණු වෙනවා. ඉතින් කවුද මේ අලුත් සමාජිකයින්? කවුද මේ අභියෝගයක් කරන කණ්ඩායම? චර්ච් මේ අයට ලබා දෙන මෙහෙයුම් මොනවද? මෙහෙයුම් වලදී කල්ලියේ සමාජිකයින් කී දෙනෙක් ජීවිතෙන් සමුගනීද? මේ ප්‍රශ්න ඔක්කොම හිතේ තියාගෙන අපි යම් වීඩියෝ එකට. ඉතින් ඔයා තාමත් අපිත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ සිනමාවට ඉන්ඩු සිනමැටික්. ෆිල්ම් එක පටන් ගන්න නේපාලයේ සිරමැදිරියක වෙන සිද්ධියකින්. මේ සිරමැදිරියේ සල්ලිකාර චීන ජාතිකයෙක් සිර කරලා තියෙනවා. චර්ච් එක්ස්පෙන්සිබල් කණ්ඩායමට දුන්න පළවෙනි මෙහෙයුම විදිහට තියෙන්නේ මේ චීන ජාතිකයව බේරගන්න එක. ඔන්න මේ මෙහෙයුම වෙනුවෙන් මේ කල්ලිය දැනටමත් සිරමැදිරියට එන ගමන් ඉන්නේ. කල්ලියේ සමාජිකයන් 7 දෙනාව දැන් මම හඳුන්වන්නම්. කණ්ඩායමේ ප්‍රධානිය වන බාර්නි රෝස්. අනිත් අය නම් යන්, ලී, ජෙන්සන්, කේසර්, ටෝල්, බිලි. බිලි කියන්නේ ස්නයිපර් කෙනෙක් විදිහට මේ කල්ලියට අලුතෙන් එකතු වුණු සමාජිකයා. මේ 7 දෙනා තමයි නේපාලයේ මෙහෙයුමට යන්නේ. ඔයාලා මේ අයගේ නම් මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් කල්ලියට තවත් සුපිරිම සමාජිකයින් දෙන්නෙක් එකතු වෙනවා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඒ සමාජිකයින් කවුද කියලා අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. මේ කල්ලියට මම කලින් වීඩියෝ එකේ වගේම රෝස් අතුරු කල්ලිය කියලාම කියන්න. ඔන්න මේ අය හිතුවත් නැති විදිහට තුවක්කු සහිත වාහන වලින් මේ සිරමැදිරියට ඇතුළු වෙනවා. රෝස් අතුරු කල්ලිය වටේම ඉන්න සෙබළුන්ටත් වෙඩි තියාගෙන කෙලින්ම එන්නේ සිරකරුවන් ඉන්න තැනට. මේ අය සිරකරුවන්ගේ ආරක්ෂාවටත් දාලා ඉන්න සෙබළුන්වත් මරලා චීන ජාතිකයව බේර ගන්නකොට මෙතන තවත් කෙනෙක්ව ගැට ගහලා ඉන්නවා රෝස් අතුරු කණ්ඩායම දකින්න. බලනකොට මේ ඉන්නේ කල්ලිය අඳුරන කෙනෙක්. මේ තමයි ට්‍රන්ච්. ට්‍රන්ච් කියන්නේ ප්‍රබල හමුදා නායකයෙකුගේ සහකරුවෙක්. ට්‍රන්ච් සිරපාට ලක්ුණේ කොහොමද කියලා නම් අපිට ෆිල්ම් එකේ පෙන්වන්නේ නැහැ. කොහොම හරි මේ අය ලොකු සටනක් දීලා ට්‍රන්ච්යි චීන ජාතිකයවයි බේරගෙන එනකොට ලීසා රෝස් සෙබළු ගොඩකට කොටු වෙනවා. ලීයානෝ සෙබළු හැමතැනින්ම වට කරලා මොකද කරන්න කියලා. රෝස් කියනවා කලබල කරන්න එපා කියලා. ඒත් එක්කම වටේම ඉන්න සෙබළු ටික එකපාරටම වෙඩි පහරකින් මැරෙනවා. කණ්ඩායමට අලුතින් එකතු වුණ බිලි වන ස්නයිපර්ගේ වැඩක් තමයි මේ. ඉතින් බිලියගේ හැකියාව මොන වගේද කියලා අපිට මේ සිද්ධියෙන් පෙන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ රෝස් අතුරු කල්ලිය චීන ජාතිකයවත් බේරගෙන ගුවන් යානෙන්ම මෙතනින් පැන ගන්නවා. පහුවදා මේ කල්ලිය නයිට් ක්ලබ් එකක කතා බහ කර කර ඉන්නවා. මේ අතර වාරෙදි බිලි යහනවා රෝස්ගෙන් පොඩ්ඩක් තනියම කතා කරමුද කියලා. රෝස් කියනවා අනිවාර්යෙන් කියලා. මේ දෙන්නම එනවා ක්ලබ් එකෙන් එළියට. බිලි කියනවා රෝස්ට මේ ජීවිතේ සාධාරණ නෑ කියලා හිතනවා. ඒක මට දැනෙනවා කියලා. රෝස්ුත් ඒ කතාවට කෙලින්ම එකඟ වෙනවා. ඔයා මට අවස්ථාවක් දුන්නා ඔයාලගේ වැඩ කරන්න. ඒකට මම ගරු කරනවා. පන්සලේ ඉන්න මගේ ආදරවන්තී නර්ස් කෙනෙක්. මම එයාටත් උදව්වක් දෙන ගමන් එයත් එක්ක ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ජීවිතේ හරි සාධාරණයි කියලා බිලි කියනවා. රෝස් කියනවා ඔව් ඔයාට ඒ ජීවිතේ ගොඩක් සුන්දර වෙයි කියලා. බිලිට තව බියර් එකක් බොන්න කියලා රෝස් යනවා පොඩ්ඩක් තනියම ඉන්න. මේ වෙලාවේදී මෙතනට එනවා චර්ච්. රෝස්ට කියනවා චර්ච් ඔයා තාම මගෙත් එක්ක තියෙන ගනුදෙනු ඉවර නෑ. මට පුළුවන් ඔබ ඕනේ නම් මරලා දාන්න. ඒත් මම එහෙම කරන්නේ නෑ. රෝස් අහනවා ඇයි එහෙම කරන්නේ නැත්තේ කියලා. චර්ච් කියනවා ඔබට මම දුන්න පළවෙනි මෙහෙයුම විනාශ කළාට දැන් මට ගෙවන්න වෙලාව ඇවිල්ලා. ඔබට මම තව මෙහෙයුමක් දෙනවා. මේ මෙහෙයුමෙන් පුළුවන් ඔබට මට ගෙවන්න කියලා. කතා බලන ඔයාලා දන්නවා ඇති දැන් රෝස් අතුරු කල්ලියේ චර්ච් දීපු එක මෙහෙයුමක් සාර්ථකව ඉවර කරා.
ඒත් රෝස් ඇතුළු කල්ලිය පළවෙනි ෆිල්ම් එකේදී සිදු කරපු මෙහෙයුම වෙනස් මතකට හැරුණා. ඒ මෙහෙයුම වෙනුවෙන් රෝස් චර්ච්ගෙන් ලොකු ගාණක් ඉල්ල ගත්තා. කලින් වීඩියෝ එක බලපෑ නම් දන්නවා කොච්චර මුදලක්ද අය කළේ කියලා. ඉතින් ඒ නිසා චීන ජාතිකයව බේරගන්න මෙහෙයුම සාර්ථකව ඉවර කර චර්ච්ට වුණ පාඩුව පියවිලා නැහැ කියලා තමයි චර්ච් කියන්නේ. රෝස්ට කරන්න දෙයක් නැහැ. මොකද රෝසුත් දන්නවා චීන ජාතිකයා බේරගත්ත මෙහෙයුම කලින් මෙහෙයුම තරම් ලොකු එකක් නෙමෙයි කියලා. රෝස්ට සිදු වෙනවා චර්ච්ගේ මේ මෙහෙයුමත් බාර ගන්න. චයිනිස් ගුවන් යානයකට වෙඩි වැදිලා ගාසා කියන කන්දට වැටිලා තියෙනවා. ඒ යානයේ තියෙනවා දෙයක්. ඒක මට අරගෙන ඕන. ඒ දේ වැරදි අතකට පත් වෙන්න බෑ. ඔයා එතනට ගිහින් ඒ දේ වෙන කෙනෙක් ගන්න කලින් මට අරගෙන ඕන. ඒක අධිආරක්ෂිත ගුවන් යානාවක්. ඇතුළත් වීමේ අංකය හැම තප්පර 120කට සැරයක්ම මාරු වෙනවා. ඔයා වැරදි කෝඩ්ඩයක් ගැහුවොත් යානාව පුපුරනවා කියලා චර්ච් කියනවා. රෝස් කියනවා ඉතින් අපිට යතුරු ඕනි කියලා. චර්ච් කියනවා මේක ඩීල් එකක්. මගේ ඉතුරු ණය ටික ගෙවන්න. මේකට යතුරක් නැහැ. කෝඩ් එක පමණයි තියෙන්නේ කියලා. මේ වගේ අවස්ථාවක වැඩ කරන්න පුළුවන් කෙනෙක් මම ඔයාට දෙන්නම්. ඔයා එයා ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ නැහැ. එයාට පුළුවන් එයා ගැන බලා ගන්න කියලා චර්ච් රෝස්ට කියනවා. එයාව හමු වෙන්න කියලා චර්ච් රෝස්ට ඇඩ්‍රස් එකකුත් දීලා යන්න යනවා. ඊළඟ සිද්ධියදී අපිට පෙන්වන්නේ රෝස් ගිහින් ඉන්නවා චර්ච් රෝස්ට යන්න කියපු ඇඩ්‍රස් එකට. මෙතනට එනවා චර්ච් විසින් යානාවේ ලොක් එක අරින්න රෝස් ඇතුළු කල්ලියට ලබා දුන් අලුත් සමාජිකයා. ඇත්තටම චර්ච් දීලා තියෙන්නේ සමාජිකාවක්. ඇයගේ නම මැගී. රෝස් එක්ක මැගී මේ වෙලාවේ කතා බහ කරනවා. මැගී අහනවා රෝස්ගෙන් චර්ච් මම ගැන ඔයාට කිව්වද කියලා. රෝස් කියනවා ඔව්. ඔයාව යානාවේ කෝඩ් එක හොයාගන්න වැඩේට සම්බන්ධ කරගන්න කිව්වා. ඒත් ඔයාව බලාගන්න කවුරු හරි ඉන්න වෙයි කියලා. මැගී කියනවා මාව කවුරුවත් බලාගන්න ඕනේ නැහැ. මට යුද්ධය ගැන හොඳ බලපුරුද්දක් තියෙනවා. මට පුළුවන් මම ගැන බලාගන්න කියලා. ඉතින් මැගීට තියෙන්නේ මොන වගේ හැකියාවක්ද කියලා අපිට ඉස්සරහට බලාගන්න පුළුවන්. ඔන්න දැන් කල්ලියට සමාජිකින් 8 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ 8 දෙනාට චර්ච් ඉල්ලපු දේ යානාවෙන් ගන්න පුළුවන් වෙයිද? ඇත්තටම මේ දේ ඇති වැදගත්කම මොකද්ද? මෙහෙමදී කී දෙනෙකුට මැරෙන්න වෙයිද? ඔය කුතුහලයෙන් ඔහොමම ඉන්න මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර ඉස්සරහට හම්බ වෙනවා. ඊළඟට පෙන්නන්නේ පහුවෙනද වෙන සිද්ධියක්. රෝස් ඇතුළු කණ්ඩායම ගාසා කියන යානයේ කඩා වැටුණ කන්දට ගුවන් යානයෙන් ගමන් කරන ගමන් ඉන්නේ. මේ යන අතරවාරයේදී ලී කියනවා රෝස්ට මැගී මැරුණොත් ඒ වැරද්දක් තින්නේ අපේ කරපිටට කියලා. රෝස් කියනවා මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. යානයේ කෝඩ් එක හොයාගන්න පුළුවන් මැගීට විතරයි කියලා. ඒත් එක්කම පෙන්නනවා මැගී කණ්ඩායමේ ස්නයිපර් විදිහට වැඩ කරන බිල්ගෙන් අහනවා ඔයා මේ කල්ලියට ආවේ කොහොමද කියලා. බිල් කියනවා ඒක දිග කතාවක් කියලා. බිල් මේ වෙලාවේදී කතා කරන විදිහෙන් නම් අපිට තේරෙන්නේ අඳුරු අතීතයක් තියෙන බලාපොරොත්තු ගොඩක් එක්ක ජීවත් වෙන ගොල්ලෙක් වගේ. කතාවත් එක්ක ඕන්න කට්ටිය ගාසාක් කන්දර ගොඩ බැහැලා. රෝස් කියනවා බිලීට උඩහට ගිහින් යානය පේනවද කියලා බලන්න කියලා. පසුව බිලී හොයාගන්නවා යානයේ විනාශ වුණ කෑලි. කල්ලිය විනාශ වුණ කෑලි ඔස්සේ එනවා යානයේ ගාවට. බිලී යනවා ඉලක්කය අරගන්න හොඳ තැනකට. අනිත් කට්ටිය යනවා යානයේ අධිආරක්ෂිත සේප්පුව ගාවට. රෝස් අහනවා මැගීගෙන් මේක දෙයි කියලා. මැගී කියනවා ඔව් කියලා. මේ සේප්පුව ඇතුලේ තමයි චර්ච්ට අවශ්‍ය දේ තියෙන්නේ. සේප්පුව තියෙන කාමරයේ දොරත් අධිආරක්ෂිත දොරක්. ඒත් යානයේ කඩාවැටීමත් එක්ක ඒ දොර බාගෙට ඇරිලා. ඒත් මේ අයට සේප්පුව ළඟට යන්න බෑ දොර බාගෙට ඇරලා තියෙන නිසා. මැගී කෝඩ් එක හොයාගෙන සේප්පුව අරිනකම් දොර ඇදලා අල්ලගෙන ඉන්න මේ අයට සිදු වෙනවා. මැගී කෝඩ් එක හොයාගෙන එන්ටර් කරනවා. ඒත් ඒ කෝඩ් එක වැරදි. ඔන්න චර්ච් කියපු විදිහට යානයේ බෝම්බය ක්‍රියාත්මක වෙනවා. මේ අයට දැන් විනාඩික කාලයක් විතරයි තියෙන්නේ හරි කෝඩ් එක හොයාගන්න. කේසරට සහ රෝස්ට වැඩි වෙලාවක් දොර අල්ලගෙන ඉන්නත් බෑ. ඒත් ඔන්න අන්තිම තප්පරේදී මැගී සමත් වෙනවා සේප්පුව ඇරලා මේ දේ අරගන්න. මේ අය දැන් එන්න හදනකොට බිලීට පහලට එන්න කියනවා. ඒත් බිලීගේ කටහඬක්වත් නැහැ. මේ වෙලාවේදී මෙතනට එනවා කණ්ඩායමක්. මේ අය බිලීව ප්‍රාණපයක් විදිහට අල්ලගෙන ඉන්නේ. මේ කණ්ඩායමේ නම තමයි සෑන්. කණ්ඩායමේ නායකයා තමයි විලේ. ඔහුගේ දකුණු අත වගේ ඉන්න සේවකයාගේ නම තමයි හෙක්ටර්. කණ්ඩායමේ අනිත් අයගේ නම් අපිට ෆිල්ම් එකේ පෙන්වන්නේ නැහැ. විලෙන් කියන රෝස් ඇතුළු කල්ලියට තුවක්කු බිම දාන්න කියලා. රෝස් ඇතුළු කල්ලිය නම් කීයටවත් තුවක්කු බිම දාන්න කැමති වෙන්නේ නැහැ. ඒත් බිලීව සෑන් කණ්ඩායම අල්ලගෙන ඉන්න නිසා විලෙන් කියන දේ රෝස් ඇතුළු කල්ලියට අහන්න සිද්ධ වෙනවා. එන්න ඇතුළු මේ සෑන් කණ්ඩායම ඇවිල්ලා තියෙන්නේ යානෙන් ගත්ත දේ අරන් යන්න. ඉතින් රෝස් ඇතුළු කල්ලියට
බිලීව බේරගන්න නම් යානයෙන් ගත්ත දේ සෑන් කණ්ඩායමට දෙන්න වෙනවා. ඒත් බිලී කියනවා එපා. ඒක දෙන්න එපා කියලා. රෝස්ට කරගන්න දෙයක්වත් නැහැ. රෝස්ට දැන් තේරීමක් කරන්න වෙලා. යානයෙන් ගත්ත දේද නැත්තම් බිලීද? අන්තිමට රෝස් තීරණය කරනවා සෑන් කණ්ඩායමට යටත් වෙන්න. බිලී කෑ ගහලා කියනවා යටත් වෙන්න එපා ඒක දෙන්න එපා කියලා. ඒත් කරන්න දෙයක් නැහැ. රෝස්ට දැන් ඕනේ බිලීව බේරගන්න. මේ වෙලාවේදී මැගී අතේ තිබුණ යානෙන් ගත්ත ඒ දේ සෑන් කණ්ඩායමට දෙන්න යනවා. මැගීට අනතුරක් වෙයි කියලා බයට ලී මැගීව නවත්තලා ලී ඒක සෑන් කණ්ඩායමට අරගෙන යනවා. ඒත් රෝස් සතුරු කණ්ඩායම බලාපොරොත්තු නොවුණු දෙයක් තමයි මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ. සෑන් කණ්ඩායම බිලීව අතහරින්නේ නැහැ. ඉතින් බලාපොරොත්තු ගොඩක් හිතේ තියන් මේ කොල්ලට මෙතනදිම මැරෙන්න සිද්ධ වෙනවා. රෝස් හුඟක් පසුතැවිල්ලෙන් ඉන්නේ බිලී මැරුණ එක ගැන. මැගී කියනවා රෝස්ට මට සමාව වෙන්න මට ඒක නොදී ඉන්නයි තිබුණේ කියලා. රෝස් අහනවා මේ වෙලාවේ මැගීගෙන් යානයේ තිබුණ සේප්පුවෙන් ගත්තේ මොකද්ද? මට ඒක අදාළ නැති වුණත් දැන් මට ඒක දැනගන්න ඕනි කියලා. මැගී සේරම විස්තර රෝස්ට කියනවා. ඒක කම්පියුටර් සැකස්මක්. රුසියාව ටොන් 5ක් පමණ ප්ලූටෝනියම් සංගවල තියාගෙන ඉන්නවා. කවුරුවත් ඒක දන්නේ නැහැ. සේප්පුවේ තියෙන කම්පියුටර් සැකස්මෙන් පෙන්නනවා ඒව කොහෙද ගබඩා කරලා තියෙන්නේ කියලා. අපි ඒක වැරදි අත්වලට යන්න කලින් නවත්තන්න ඕනි කියලාත් මැගී රෝස්ට කියනවා. ඒත් එක්කම ලී කියනවා ඒක දැනටම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ ප්ලූටෝනියම් කියන්නේ න්‍යෂ්ටිකාවි බෝම්බ සාදන්න ගන්න ද්‍රව්‍යයක්. මේ වගේ දෙයක් වැරදි කෙනෙක් අතරපත් වුණා කියන්නේ මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා ඔයාලට තේරෙනවා ඇති. දැන් මේ අයට කම්පියුටර් සැකස්මත් නැති වුණා. බිලීවත් නැති වුණා. රෝස් ඇතුළු කණ්ඩායමට දැන් කම්පියුටර් සැකස්ම ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ප්ලූටෝනියම් සංගවලා තියෙන තැන සෑන් කණ්ඩායම දැනගෙන ඉවරයි. මේ අයට සෑන් කණ්ඩායම මරන්න සිදු වෙනවා. රෝස් ඇතුළු කල්ලිය දැන් සෑන් කණ්ඩායම පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මේ අතර වාරේ චර්ච් රෝස්ට කතා කරනවා. මොකද පරක්කු දාම යානෙන් ගන්න බැරි වුණාද? රෝස් කියනවා අපි ළඟ ඒක දැන් නැහැ කියලා. චර්ච් කියනවා ඒක නැති වුණොත් මොකක්ද වෙන්නේ කියලා අනුතුරු ඇඟෙව්වා කියලා. මේක තමයි උඹට ණය ගෙවන්න වෙලාව කියලා රෝස් සෑන් කණ්ඩායම හොයාගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා සෑන් කණ්ඩායම ප්ලූටෝනියම් ගන්න හාරන තැන. මේ අය මෙතන කාලයක් තිස්සේ මිනිස්සු ධම්මලා කැණීම් කරලා. ඒත් කම්පියුටර් සැකස්ම නැති නිසා මේ අය ප්ලූටෝනියම් තියෙන තැන හොයාගෙන නැහැ. ඔන්න මේ අය දැන් කම්පියුටර් සැකස්මෙන් ප්ලූටෝනියම් තියෙන තැන හොයාගෙන. මේ වෙන විටත් ප්ලූටෝනියම් උඩට ගන්න ගමන් තමයි ඉන්නේ. මෙතන වැඩ කරන මිනිස්සුන්ට මේ අය වතුර ටිකක්වත් දෙන්නේ නැහැ. ඉතා දරුණු විදිහට තමයි මේ මිනිස්සුන්ට විලෙන් සහ හෙක්ටර් සලකන්නේ. විලෙන් කියනවා අපිට මිනිස්සු මදි. කාන්තාවෝයි තව පිළිම ළමයි ඉන්නවා නම් ඒ අයවත් ගන්න කියලා. දැන් මේ අය හදන්නේ මේ ප්ලූටෝනියම් ටොන් 5ම විකුණන්න. තව දවස් 3කින් නිකුත් කිරීම පටන් ගන්න කියලා විලෙන් හෙක්ටරට කියනවා. ඒත් එක්කම අපිට පේනවා සෑන් කණ්ඩායම හොයාගෙන එන රෝස් ඇතුළු කල්ලිය. මෙතනදී ලී නෑ. ලීට රෝස් මෙහෙයුමට අවශ්‍ය ආයුධ අරගෙන එන්න කියලා වැඩක් බාර දීලා. ලී මෙහෙයුමට අවශ්‍ය ආයුධ වාහනයට පටවන ගමන් තමයි ඉන්නේ. රෝස් ඇතුළු කල්ලියේ අනිත් අය එනවා ග්‍රෝස්නි නමින් හඳුන්වන පාරු නගරයකට. මේ අය එදා රෑ මේ නගරේ ගත කරන්න තීරණය කරනවා. ඉතින් මේ අය රෑ ගත කරලා පහුවෙනිදා උදේ වෙන සිද්ධියක් තමයි ඊළඟට අපිට පෙන්වන්නේ. කේසර් එනවා කෝපි එකක් බොන ගමන් එළියට. මෙතනදී කේසර් දකිනවා සෑන් කණ්ඩායමේ සෙබළු කට්ටියක් මේ අය ඉන්න පැත්තට එනවා. කේසර් ගිහින් මේ බව කට්ටියට කිව්වා විතරයි සෙබළු ටික පහර දෙන්න පටන් ගන්නවා. රෝස් ඇතුළු කල්ලියට ලොකු තුවක්කුත් නැහැ. තියෙන්නේ පොඩි තුවක්කු විතරයි. මොකද ලීතාව මෙතනට තුවක්කු ටික අරගෙන ආවේ නෑනේ. කල්ලියට දැන් පහර දෙන්න විදිහක් නැති නිසා මෙතනින් පැන ගන්න තමයි හදන්නේ. මේ අසෙදීම මෙතනට යුද රැංකියෙකුත් එනවා. දැන් නම් රෝස් ඇතුළු කල්ලිය බේරලා ඉන්නේ බොහොම අමාරුයි. මේ අය මෙහෙම බේරලා ඉන්න අතරේදී පහර දෙන්න සෙබළුන්ටත් වෙඩි තියාගෙන මිනිහෙක් මෙතනට එනවා. ඒත් එක්කම යුද රැංකියත් පුපුරලා යනවා. මේ මිනිස්සයා යුද රැංකියටත් පහර දීලා. කේසර් අහනවා කවුදඩ ඔය එක කරේ කියලා. මොකද්ද මේ වුනේ කියලා බල කල්ලි ඉස්සරහට එනකොට පාර දිගේ මිනිස්සෙක් එනවා කල්ලිය දකිනවා. මෙයාගේ නම තමයි බූකර්. රෝස් නම් බූකර්ව හොදින් අඳුරනවා. රෝස් කියනවා අපිට ආරංචි උනේ උඹ මැරිලා කියලානේ. මේ සේරටම පහර දුන්නේ උඹද කියලා. බූකර් කියනවා ඔව් මේ කට්ටිය ඔයාගේ කණ්ඩායමද කියලා. රෝස් බූකර්ට කණ්ඩායම හඳුන්වලා දෙනවා. රෝස් කියනවා මේ වෙලාවේදී බූකර්ට කණ්ඩායමට එකතු වෙන්න කියලා. බූකර් කියනවා මට කනගාටුයි රෝස් මම තනියම වැඩ කරන්න කැමතියි කියලා.
රෝස් කියනවා හරි මට තේරෙනවා උදව් කරාට ස්තුතියි කියලා. බූකර් යන ගමන් රෝස්ට කියනවා පාර කෙළවරේ ගමක් තියෙනවා ඒ ගමේ අය සෑන් කණ්ඩායමට විරුද්ධව වැඩ කරන්නේ. ඒ අයගෙන් ඔයාලට උදව් ගන්න පුළුවන් කියලා. ඔන්න දැන් තමයි තුවක්කුත් තරන් ලී මෙතනට එන්නේ. රෝස් කියනවා ලීට කින්ඩියට වගේ අපි තාම පණ පිටින් කියලා. කල්ලි යනවා බූකර් කියපු ගමට සෑන් කණ්ඩායම ගැන විස්තර දැනගන්න. මෙයාලට ගමේ මිනිස්සු ටික එකපාරට පහර දෙන්න පටන් ගන්නවා. මේ ගමේ අය හිතන්නේ සෑන් කණ්ඩායමේ කවුරු හරි ඇවිල්ලා කියලා. මෙතනදී මැගී ඉදිරිපත් වෙලා කියනවා මේ අයට සංසුන් වෙන්න අපි ආව ඔයාලට උදව් කරන්න කියලා. ඉතින් මේ ගම හරි අමුතුයි. මේ ගමේ ඉන්නේ ගෑනු අය විතරයි. රෝස් ඇතුළු කල්ලියට පහර දීලා තින්නෙත් මේ අයම තමයි. මේ ගමේ අය අහනවා උඹලා කවුද කියලා. රෝස් කියනවා අපි ඇමරිකානුවෝ. සෑන් කණ්ඩායමත් එක්ක අපිට ගනුදෙනුවක් තියෙනවා. ඒ කණ්ඩායම ගැන විස්තර දැනගන්න තමයි අපි මෙහෙට ආවේ කියලා. මෙතනදී මුල් තැන ගත්ත ගෑනු කෙනා කියනවා ඇතුළට එන්න කියලා. ඉතින් ඇයි මේ ගමේ පිරිමේ නැත්තේ? මොකක්ද හේතුව? අපි ඉස්සරහට බලමු. ගමේ අය රෝස් ඇතුළු කල්ලියට කියනවා සෑන් කණ්ඩායම අපිට හොඳ රැකියා තියෙනවා හොඳ පඩියක් ගෙවනවා කියලා ගමේ ඉඳපු හැමෝම අරගෙන ගියා කියලා. ඒත් ඒ එක්කෙනෙක්වත් ආපහු ආවේ නැහැ. සෑන්ග්ලා ඇවිත් ඉතිරි පිරිමි ළමයින්වත් ගෙනියනවා කිව්වා කියලාත් මේ අය රෝස්ට කියනවා. ඉතින් මේ අය ළමයින්ව හංගලා. ඒත් එක්කම ලී අහනවා ඇයි ඔයාලා මෙහෙන් යන්නේ නැත්තේ කියලා. ගමේ අය කියනවා මේක අපේ ගම. මේක දාලා අපිට කොහෙවත් යන්න බෑ කියලා. ඒ වගේම ගමේ අය අහනවා ඔයාලට පුළුවන් ද අපිට උදව් කරන්න කියලා. රෝස් කියනවා සමා වෙන්න. අපිට මේ ගැන බලන්න බෑ. සෑන් කණ්ඩායමත් එක්ක වෙනත්ම ගනුදෙනුවක් අපිට තියෙනවා. අපි ඒ අය පස්සෙන් පන්නන ගමන් ඉන්නේ කියලා. ඊට පස්සේ මේ අය එළියට එනකොට ලී අහනවා රෝස්ගෙන් ඇත්තටම අපි ඒ අයට උදව් කරන්නේ නැද්ද කියලා. රෝස් කියනවා අපි ඉන්නේ වෙනම ගනුදෙනුවක කියලා. කල්ලි ගමෙන් යන්න හදනකොට මෙතනට එනවා සෑන් කණ්ඩායමේ පිරිසක්. සෑන් කණ්ඩායමේ නායක විලෙන් වැඩට මිනිස්සු මැදි ගෑනු අයවත් අරන් එන්න කිව්වා කියලා ඔයාලට මතක ඇති. ඉතින් මේ අය ගෙනියන්න තමයි මේ සෙබළු පිරිස ආයි ගමට එන්නේ. අපේ බාර්නි රෝස් ඇතුළු සෙට් එක තාම ගමෙන් පිටත් උනේ නැහැ. රෝස්ගේ කණ්ඩායම මෙතන මේ වෙලාවෙ ඉදී කියලා සෑන්ගේ සෙබළු පිරිස බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. රෝස්ගේ කණ්ඩායම මේ සෙබළු පිරිසට පහර දෙන්න පටන් ගන්නවා. කණ්ඩායමට අලුතින් එකතු වුණ මැගිත් හොඳ සටන් රණසූරියක් කියලා අපිට මේ වෙලාවේදී පෙන්වනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සෑන් කණ්ඩායමේ ප්‍රධාන සේවකයා වන හෙක්ටර්ව. මේ අය පතරේ ප්ලූටෝනියම් ඔක්කොම අරගෙන ඉවරයි. එක මිනිහෙක් අන්තිම ප්ලූටෝනියම් කෑල්ලත් අරගෙන ගොඩට එනවා. හෙක්ටර් අහනවා ඔය අන්තිම කෑල්ලද කියලා. ඒ මිනිහා කියනවා ඔව් කියලා. ඒත් එක්කම ඒ මිනිහවත් පතලට තල්ලු කරලා දාලා හෙක්ටර් මේ පතලේ ඉන්න මිනිස්සුන්ව හිර කරලා දානවා. සෑන් කණ්ඩායම ප්ලූටෝනියම් ටිකත් අරන් දැන් පැනගන්න හදන්නේ. මේ අය පතලේ උඩ කොටස සම්පූර්ණයෙන්ම වහලා දාන සිග්නල් එකකින් ක්‍රියාත්මක වෙන බෝම්බ සවි කරලා තියෙන්නේ. සෑන් කණ්ඩායම පස්සෙන් පන්නන රෝස් ඇතුළු කණ්ඩායම තමයි ඊළඟට අපිට පෙන්වන්නේ. ඉතින් මෙයාට සෑන් කණ්ඩායම නවත්තන්න පුළුවන් වෙයිද? සෑන් කණ්ඩායමේ පතල වටේටම ලොකු ආරක්ෂාවක් තියෙනවා. මේ අයට වාහනයකින් නම් පතලට ලං වෙන්න හිතන්නවත් බෑ. රෝස් තීරණය කරනවා ගුවන් යානෙන්ම මේ අයට පහර දෙන්න. ඔන්න කට්ටිය ගුවන් යානෙන්ම පහර දෙන්න එනවා. කල්ලියට පතලේ එළියේ ඉන්න අයට පහර දෙන්න පුළුවන් වුණත් පතල ඇතුළේ ඉන්න අයට පහර දෙන්න විදිහක් නැහැ. කල්ලිය ගුවන් යානෙන්ම මේ විශාල පතල ඇතුළට කඩාගෙන එනවා. රෝස්ගේ කල්ලියේ යානයක් දැන් විනාශ වෙලා. පතල ඇතුළේ සෙබළු කීප දෙනෙක් ඉන්නවා. මේ අයටත් රෝස්ගේ කණ්ඩායම පහර දෙනවා. මේ අතරේදී කොහොම හරි ප්ලූටෝනියම් ටිකක් අරගෙන විලියන් සහ හෙක්ටර් පිටත් වෙලා. විලියන් සිග්නල් එකකින් පතල ඇතුලේ තියෙන බෝම්බ ටික පුරවලා දානවා. රෝස් ඇතුළු කණ්ඩායමේ පතල උඩ ඉඳපු මිනිස්සු පිරිසත් මේ වෙලාවේදී පතල ඇතුලේ හිර වෙනවා. රෝස් ඇතුළු කණ්ඩායම කල්පනා කර කර ඉන්නකොට ජෙන්සන් කියනවා පතලේ බිත්තිය හැදිලා තියෙන පෝස්ට්පේඩ් පාෂාණ වලින් මේවා ඉක්මනට ගිනි ගන්නවා කියලා. ජෙන්සන් හදන්නේ බිත්තිය පුපුරවලා යන්න පාර හදාගන්න. ඒත් ඒ වැඩේවත් සාර්ථක වෙන්නේ නැහැ. එකපාරටම පතලෙන් දෙදුරුම් ශබ්දයක් එනවා. චීන දාතිකයා මේරගන්න බෙහෙවුමේදී රෝස් ඇතුළු කල්ලි අඳුරන ට්‍රන්ච් කියලා පුද්ගලයෙක්වත් බේරගත්ත කියලා ඔයාලට මතක ඇති. ඉතින් මේ ට්‍රන්ච් බිත්තියත් කඩාගෙන අමුතු වාහනයකින් මෙතනට එනවා. රෝස් කියන ඔබ ඕන වෙලාවටමයි ආවි කියලා. පතලේ ඉඳපු ඔක්කොම මිනිස්සු දැන් නිදහස් වෙනවා. ඔන්න මේ වෙලාවේ චර්ච් මෙතනට එනවා.
ට්‍රන්චා සර්ච් දෙන්නම දැන් රෝස් කණ්ඩායමත් එක්ක යන්න හදන්නේ විලියන් සහ හෙක්ටර් නවත්තන්න. කණ්ඩායමට සමාජිකින් 9 දෙනෙක්ම දැන් ඉන්නවා. මේ අයගේ යානාවක් දැන් නැහනේ. චර්ච්ගේ චොපර් එකේ මේ අය පිටත් වෙනවා. විලියන් සහ හෙක්ටර් ප්ලූටෝනියම් ටිකත් අරන් යන ගමන් ඉන්නේ. රෝස් ඇතුළු කණ්ඩායම මේ අයට පහර දෙන්න පටන් ගන්නවා. ප්ලූටෝනියම් පටවපු එක ලොරියක් විනාශ වෙනවා. විලියන් කියනවා අනිත් ටික අපේ යානයට පටවන්න කියලා. රෝස් ඇතුළු කල්ලියයි සෑන් කල්ලියයි අතර දැන් තමයි හොඳම සටන ආරම්භ වෙන්නේ. මේ අතරේදී සෑන් කණ්ඩායමේ ප්‍රධාන සේවකයා විදියට වැඩ කරපු හෙක්ටර්ව මරලා දානවා. රෝස් යනවා විලියන් එක්ක තියෙන ගනුදෙනුව බේරගන්න. මැගීත් එනවා රෝස් එක්ක. රෝස් කියනවා මැගීට මම තනියම යන්නම්. මම ආපහු ආවේ නැත්තම් ඔයා ඌව ඉවරයක් කරන්න කියලා. මැගී ඒකට එකඟ වෙනවා. රෝසුයි විලියනුයි අතර දැන් වෙනම සටනක් යනවා. විලියන් කියනවා මගේ උණ්ඩ ඉවරයි කියලා. රෝස් කියනවා ඒක ඔයාගේ ප්‍රශ්නයක් කියලා. ඒ වෙලේ විලියන් එනවා ඉස්සරහට. රෝසුත් උණ්ඩ ඉවරුණ එකෙක්ට වෙඩි දීලා මරන්න කැමති නෑ. දෙන්නම ආයුධ අයින් කරනවා. දැන් ඉතින් දෙන්නම අතර යන්නේ ආයුධ නොමැති සටනක්. විලියනුත් ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි. හොඳ සටනක් මේ වෙලාවේදී යනවා. කොහොම හරි රෝස් විලියන්ව මරලා දානවා. මේ මරලා දාන මොහොතේ රෝස් කියනවා විලියන්ට මේ බිලි වෙනුවෙන් කියලා. ඊට පස්සේ පෙන්වන්නේ විලියන්ව මරන්න බලන් ඉන්න මැගීව. ඒත් එළියට එන්නේ විලියන් නෙවෙයි රෝස්. ඉතින් රෝසුයි මැගී එනවා චර්ච් ගාවට. චර්ච් අහනවා ඌව ඉවරයක් කළාද කියලා. සාක්ෂියක් විදියට ඕන රෝස් විලියන්ගේ හිස අරන් ඇවිල්ලා. චර්ච් කියනවා විශිෂ්ට වැඩක් කියලා. ඒත් එක්කම චර්ච් අහනවා මැගීගෙන් ඔයා අපිත් එක්ක එනවද කියලා. මැගී කියනවා මට ඔයාලා එක්කවත් චර්ච්ගේ කල්ලි එක්කවත් එන්න වෙන්නේ නැහැ. මට තියෙනවා ළමයි බලා ගන්න කියලා. ඉතින් මේ කියන්නේ ගැහණු අය විතරක් ඉදපු ගම්මානය ගැන. මැගී යන්න හදන්නේ ඒ ඉන්න ළමයින්ව බලා ගන්න. ඒ වගේම මැගී රෝස්ට කියනවා ඔයාට අවශ්‍ය වෙලාවට මට කතා කරන්න කියලා. ඔන්න ඒ අතරේදී රෝස්ට චර්ච් දෙයක් පෙන්නනවා. කලින් තිබුණා වගේම රෝස් ඇතුළු කල්ලියට ගැළපෙන විදිහේ යානාවක් මේ අයට තෑග්ගක් විදියට දීලා. රෝස්ට ඒක දැක්කම හිනහත් යනවා. ඉතින් පහුවදා පෙන්නනවා මේ අය ප්‍රංශයේ ඉන්න බිලිගේ පෙන්වතියට ලියුමක් එක්ක සල්ලි ටිකක් යවලා. බිලිගේ පෙන්වතිය මේ ලියුම කියවනවත් එක්කම ෆිල්ම් එක අවසන් වෙනවා. කොහොමද එක්ස්පෙන්සිබල් 2 ෆිල්ම් එක? එක්ස්පෙන්සිබල් 1 ෆිල්ම් එකට වඩා සුපිරියක් නේද? ඉතින් ඇයි තවත් කල්පනා කර කර ඉන්නේ? මේ වගේ තවත් වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකටත් පොඩි ටච් එකක් දෙන්න. අද ෆිල්ම් එක කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාලා ලයික් එකකුත් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට සමු ගන්නවා මේ සිනමාවට into cinematic